ඉතින් guys ඔන්න ඔයාලා එමත් DS ලෝක අපිත් එක්ක සෙට් වෙනවා. අද අපි යන ගමන් ඉන්නේ අපි අවුරුදු උත්සවයට. මේ ඉන්න අපේ සෙට් එක. දැක්කද අපේ තාත්තා මල්ලි මම එක්කද guys. ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ. දැන් අපි ඉන්නේ මීගම හරියේ. අපි එහෙනම් හොටෙල් එකට ගිහින් හම්බෙමු. මේ තියෙන්නේ guys අපි එක පවුලක් එන විදිය වීඩියෝ එකක් දාලා තිනවා. මේ තියෙන්නේ අනිත් පවුල නෙදී ඒගොල්ලෝ වෑන් එකක් හයර් කරන් ඉන්නේ මාත්‍රී දැම්ම. අපි දැන් හොටෙල් දෙරන්න අපි යන්න හදන්නේ කුලියා පිටි කොකෝ ගාඩන් හොටෙල් එකට. අපිට හොටෙල් එකේ තමයි අපේ හයිඩඩ් අයියලව සෙට් වෙන්නේ. අපි එනම් බලමු ඒගොල්ලන්ව. guys මේ ඉන්න අපේ කට්ටිය මේ ඉන්න අපේ හයිඩඩ් මල්ලි. මේ පැත්තේ අපේ හයිඩඩ් අයියා. ඔන්න අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා මම ඔයාලට පෙන්නනම් අපේ කට්ටියව. මේ බලන්න අපේ පිරිස විතර 82ක් ඉන්නවා. guys ඔන්න එහෙනම් දැන් අපි මේ අර අපේ කහපාටක දෙන අයියාගේ එකට ගොළු බෙල්ලෙක් දාන්න යන්නේ. ඔෂන්නයියා වඩ. ඒ ගන්න ඒ ගොළු බෙල්ල. ඒ ගොළු බෙල්ල ගන්න ඔය. අපි guys මේ අක්කටතර ගොළු බෙල්ල දාන්න යන්නේ. එහෙනම් බලමු එයා කොහොමද කෑගන්නේ. tinggal ටික වෙරලා අපේ මැච් එක පහරක් එල්ල කරලා ලකුණක් ලබා ගන්න මැච් එක. අපි guys අපේ ටීම්ස් ගෙවේ ඔය ඉන්නේ guys මැරිඩ් ටීම් එක අපේ පවුලේ. ඒතර අපේ අන්මැරිඩ් කට්ටිය මැරිඩ් කට්ටිය තමයි ටීම් ලයිස් ගියේ මැච් එක. guys මට කියන්න බැරි ඕම්බන්න අපේ පවර් අයියා පියා බලාවේ යාපනට යන පාර කොහෙද මුනි යාපනට ඊටාගේ ආවා. ඊට පස්සේ ඉතින් අපි පාර කිව්වේ යාට. අපි ඉන්න ඔන්නේ අපි පිටිපස්සෙන් ආවා. ඔය හැමදේම ඉරලා ගායද පූල් දෙර බැස්සා. අපි මේ අපේ තාත්තලටත් නොකිය තමයි ෆෝන් එක වතුරට දැම්මේ. ඔය තියෙන අපි ඉන්නේ හොටෙල් එක. ඔන්න ගායිස් ඊට පස්සේ හවස 7 විතර පටන් ගත්තා අපේ කට්ටියගේ බර්ත්ඩේ පාර්ටි එක. අද ඒ කියන්නේ 15 වෙනිදා මේ අපේ මල්ලිගේ ඔය ඉස්සරහා යන කළු පාට ෂර්ට් එක දැන් ඉන්නේ අපේ මාමාගේ බර්ත්ඩේ එක. දෙන්නම එකම දවසේ. ඔය එන දෙන්න. ඉතින් අපි ඔන්න බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් තිබ්බා. ඊට පස්සේ තමයි අපිට අපේ ෆැමිලි එක ට්‍රාන්ස්ෆර් එක තිබ්බේ. දැන් තමයි guys අපි ෆැමිලි ට්‍රාන්ස්ෆර් එක පටන් ගත්තේ. ඔය තියෙන්නේ මේ වෙල්කම් ඩාන්ස් එක නෙමෙයි. වෙල්කම් ඩාන්ස් එක විදියට තිබ්බේ පොඩි කතාවක් තිබ්බේ ඩාන්ස් එකක් තිබ්බේ නෑ. ඔය මැද හරියෙන් අප් කරලා ෆුල් වීඩියෝස් මං ගාව නෑ. මේ මට ඒවා හොයාගන්න විදියකුත් නෑ. ඉතින් මම මේ වලට හම්බෙන වීඩියෝ එකක් දානවා. දැන් තමයි guys අපි රෑ DJ පාර්ටි එක පටන් ගත්තේ. පාර්ටි එක පටන් ගත්තේ රෑ 10ට විතර. අපි ඉතින් පණ යනකම් නැටුවෝක ඔගේ සුපිරිම මේ ඩාන්ස් එකක් තිබ්බේ. කට්ටිය අර බැටල්ස් වගේ ඩාන්ස් කරා. විශේෂයෙන් අර පිටිපස්සේ වෙනත් අපේ තාත්තයි අක්කයි ඒ දෙනා හොත් සුපිරිම බැටල් එකක් දෙන්නේ ගියේ. ඔය මට පිටිපස්සේ ඉන්නේ අර කොණ්ඩේ තියෙන අක්කයි අපි තාත්තව දාන්නා. ඉතින් guys ඉතින් සුපිරිම බැටල් එකක් ගියා. තව ඒ වගේම තව කට්ටිය අතර බැටල්ස් ගියා. DJ පාඩි නම් සුපිරිම ගියා කියලා තමයි මට කියන්න තියෙන්නේ. guys ini කාලා කරලා ඉවරලා අපි 4-5 දෙනා ටිකක් බඩ බහින්නත් එක්ක කොමෙන්ට් කරගුණා. ඊට පස්සේ ඉතින් අපි නිදාගෙන තමයි ගියේ. දැන් රෑ 12යි වෙලාව. ඉතින් ඔන්න guys good morning. උදේ 7 මාට ඉඳලා අපි අපේ අවුරුදු සෙල් පටන් ගත්තා. මුලින්ම දිය පොඩි ඇගි ඉවෙන්ට් එක ටොපි හැදින එක. ඒක නම් හරිම ජොලි ඉවෙන්ට් එකක්. මේ ඔය පේන සමහර ටොපි හැදින්නෙත් නේ. ටොපි එතනම තියෙන ලිහාගෙන කනවත් එක්ක සමහර ටොපි අහුවෙන්නෙත් නෑ. ඉතින් අපි බලමු ඉදිරියට වැඩ කටයුතු කොහොමද කියලා.
ගාස් ඊළඟට තිබ්බ ඉවෙන්ට්ස් එක රිලේ ඉවෙන්ට්ස් ටික මම ඔක වා ස්ලෝ මොෂන් වීඩියෝ එකක් කරන් තියෙන්නේ මොකද 1 2 3 බලා ගන්න ඒ ඔක්කොම ඉවෙන්ට්ස් වලට පස්සේ ගයිස් අන්තිමටම තිබ්බ මේ වෝඩ බැලුන් පාස් කියන ඉවෙන්ට් එකයි කනාවොට්ටි ඉවෙන්ට් එකයි මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ ලොකු ස්ටේජ් එකක් උඩින් ගයිස් එක සුපිරි හරි ගයිස් මේ තියෙන අපේ අන්තිම ඉවෙන්ට් එක මෙතන මේක අපි සුපිරි ආදර දෙයක් ගත්ත මේක මැද ඉන්න මැද මමයි අයියා දෙන්නෙක් අපි දෙන්න නටේ නටිලා ඒක ගේම් එක අවුට් ආයිඩියේ ගේම් එක අවුට් ආයිඩියේ මැද නටුවා ඒක තමයි ජොලිම වැඩේ මං හිතන අවුරුදු තිබ්බ ඒකයි වඩ බලින් පස්සේ තමයි තිබ්බ ජොලිම වැඩේ දැක්කද ගයිස් ඔයාලා ඔන්න ඇලා එනවා පෙහෙට ගයිස් ඇලා මං ඔයාලට ෂෝට් එකක් දාපු ඔයාලා දකින්න නැති අනිවාර්යෙන්ම දැකලා නැත්තම් බලන්න ඉතින් ගයිස් මේ තියෙන්නේ අපේ අන්තිම ඉවෙන්ට් එක තමයි අන්තිමට කිරි කැවීම මේ තමයි ෆයිනල් ඉවෙන්ට් එක ඒක සුපිරියටම ගියා ඒකේ මමයි අපේ කසින් අයියා කෙනෙක් තමයි කිරි කන්න හිටියේ ඒකට ඒක මේ මං ගා මේ වීඩියෝ එකක් නෑ මේක තමයි මේක පට්ට මාතල් ඉතින් ගේම් එක මේ ඉවෙන්ට් එකත් මම මිස් වෙච්ච මාරම ජොලි ඉවෙන්ට් එකක් මේ තියෙන බබර දිවියම ඒක නම් ආයි කට්ටිය වටුණා වැටිලා ගයිස් ඔය උතන දෙවෙනියට වම් පැත්ත මුල්ලේ දැන් දෙවෙනියට දුවන්න අපේ ලොකු තාත්තා එයා ගියා අයියා කැලේ ගියේ කිරිම බබර දොලි ඉරලා මම බලන වීඩියෝ එක තාඩි ගෙනින් තියෙන වීඩියෝ එක ඔය දන්න ගයිස් ඔය දුවන්නේ දැක්ක එයාට බැලන්ස් නැහැ ගයිස් මම හිතන්නේ මම කොහොමද මම මේක මිස් වෙන්නේ කියලා මේක මාරම ජොලි ඉවෙන්ට් එකක් ඔයාලම බලන්න ඉතින් ඉතින් ගයිස් ඔයාලට පේනවාද මේ ඉන්න අපේ අවුරුදු කුමාරයෝ තුන්දෙනා කොහොමද ගැම්ම ඒ වගේම ගයිස් මේ ඉන්න අපේ ෆැමිලි එකේ භාගයක් තව කට්ටිය මගෙන ගමන් ඉතින් ගයිස් මේ තියෙන අපේ ටෝටල් ෆැමිලි එක ඔන්න ඉතින් ඔය විදිහට තමයි ගයිස් අපි අවුරුදු vlog එක ඉවරුනේ මේක මාරම ජොලි vlog එකක් වුණා ගයිස් අපි මාරම ෆන් එකක් ගත්තා මේ vlog එකෙන් එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු bye bye